අපි brand new Android phone එකක් මිලදී ගන්නකොට ඒ වගේම brand new iPhone එකක් මිලදී ගන්නකොට අපි මිලදී ගන්න phone එකට shop එකෙන් දෙන warranty එක කොහොමද කියලා අපිට හරි අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් Android phones ගන්නකොට shop warranty, company warranty කියලා warranties දෙකක් තියෙනවා. ඒ වගේම iPhone එකක් brand new ගන්නකොටත් අපිට Apple Care warranty, Apple Care plus company warranty කියලා වෙනම warranty එකක් තියෙනවා. ඉතින් Android, Apple කියන phones දෙකටම warranties දෙක තියෙනවා. ඉතින් මේ warranties මොනවද? මේ වගේ වෙනස්කම් මොනවද? මේ වගේ තියෙන වාසි අවාසි මොනවද? මේ හැම දෙයක් ගැනම මම videos දෙකකින් කතා කරා. පළවෙනි වීඩියෝ එක තමයි shop warranty, ඒ වගේම company warranty කියන වීඩියෝ එක. ඒ වීඩියෝ එකේ link එක පහළ description එකේ දාලා තියෙනවා. ඒ වගේම iPhone එකක් මිලදී ගන්න යනකොට මේ Apple Care warranty එක, ඒ වගේම Apple Care plus company warranty කියන්නේ මොකක්ද කියලාත් වෙනම වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන ආවා. ඒ වීඩියෝ එකේ link එකත් මම පහළ description එකේ දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම ඒ වීඩියෝස් බලපු ගොඩක් අය මගෙන් අහලා තිබුණා මගේ අතේ තියෙන මේ Samsung S25 Ultra එක මම කොහෙන්ද ගත්තේ? ඒ වගේම ලංකාවේ අපිට බය නැතුව හොඳ warranty එකක් යටතේ හොඳ service එකක් තියෙන, විශේෂයෙන්ම phone එකේ මොකක් හරි fault එකක් ඇවිල්ලා warranty claim කරන්න ගියාට පස්සේ හොඳ service එකක් දෙන, සරලවම කියනවා නම් ඕනම කෙනෙක්ට බය නැතුව phone එකක් මිලදී ගන්න පුළුවන් ලංකාවේ තියෙන මම recommend කරන phone shops මොනවද කියලා ගොඩක් කට්ටිය comments දාලා මගෙන් අහලා තිබුණා. ඉතින් මේ හැම දෙයකටම උත්තරත් එක්ක ලංකාව පුරා තියෙන ඔයාලට බය නැතුව ගිහිල්ලා phones මිලදී ගන්න පුළුවන්. S2 වහගෙන උනත් ගිහිල්ලා phones ගන්න පුළුවන්. ඒ තරම් හොඳ විශ්වාසයක් තියෙන ලංකාව පුරා තියෙන ස්මාර්ට්ෆෝන් shops කිහිපයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න ලෑස්ති වෙන්නේ. අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ like එක මේ වීඩියෝ එකට දාන්න. ඒක තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පහළ දෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරන්න. අද වීඩියෝ එකට අපිට අනුග්‍රහය දක්වන්නේ 1x second. 1x කියලා කියන්නේ match බලන ගමන් ලංසු තියන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මේ හරහා මුදල් උපයන්න පුළුවන් වගේම අවදානමක් තියෙන ක්‍රමයක්. මේ දවස්වල matches එහෙම යනවා. ඉතින් අවදානමක් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් විතර ඔයාලට මේකට join වෙන්න පුළුවන්. ඔයා මුල්ම වතාවට මේකට ලියාපදිංචි වෙනකොට මෙන්න මේ කේතේ භාවිතා කරොත් එහෙම ඔයාලට රුපියල් 50000ක් දක්වා අමතර දීවනාවක් ලබා ගන්නත් පුළුවන්. මේකට ඉතා පහසුවෙන් මුදල් තැන්පත් කරන්න වගේම ඔයා ජයග්‍රහණය කරන මුදල් ආපහු ලේසියෙන්ම ඔයාලට ගන්නත් පුළුවන්. හරි, ඔයාලා ගොඩක් අය කමෙන්ට්ස් දාලා මගෙන් අහලා තිබුණු නිසාම මුලින්ම මම ඔයාලට කියලා ඉන්නම් මේ S25 Ultra එක මම මිලදී ගත්තේ කොහෙන්ද කියලා. ඔයාලා ගොඩක් අය දන්නවා ඇති මම නුවර කෙනෙක්. ඉතින් මම නුවර අවටිම තමයි ෆෝන් එක ගන්න බැලුවේ. ඉතින් මගේ PC එක මම බිල්ඩ් කරේ නුවර උඩරට කම්පියුටර්ස් එකෙන්. ඉතින් එයාලගෙම තමයි මම ෆෝන් එක මිලදී ගන්නත් තෝරගත්තේ. ඒකට හේතුව තමයි මෙයාලගේ සර්විස් එක සුපර්බ්. ඒ වගේම මෙයාලගේ warranty එක සෑහෙන හොඳයි. විශේෂයෙන්ම මේ ෆෝන් එක මම ගත්තේ shop warranty එක යටතේ. ගන්න කලින් එයාලගෙන් ඇහුවා මේ shop warranty එකේ මොකක් හරි warranty claim එකක් ආවොත් කොහොමද ඒක process වෙන්නේ කියලා. ඉතින් එයාලගේ warranty claim process එක පවා සෑහෙන හොඳයි. අන්න ඒ නිසා තමයි බය නැතුව මම මෙයාලගෙන් මේ S25 Ultra එක මිලදී ගත්තේ. ඉතින් ඔයාත් නුවර අවට ඉන්න කෙනෙක් නම් ඔයාලට බය නැතුව ගිහලා ෆෝන් එකක් ගන්න පුළුවන්. මම recommend කරන තැනක් තමයි නුවර උඩරට කම්පියුටර්ස්. මම දෙවනියට ඔයාලට recommend කරන shop එක තමයි Apple Asia. ඉතින් ඔයාලා ගොඩක් අය දන්නවත් ඇති ගොඩක් ප්‍රසිද්ධ shop එකක්. ඉතින් වැල්ලවත්තේ තමයි තියෙන්නේ. ගොඩාක් හොඳ customer service එකක් මෙයාලගේ තියෙනවා. ඒ වගේම iPhones තමයි ගොඩක්ම මෙයාලා sell කරන්නේ. ඔයාලට Apple Care warranty එකත් එක්ක ගන්න පුළුවන්. ඒ වගේම Apple Care plus company warranty එකත් එක්කත් මෙයාලගෙන් phones මිලදී ගන්න පුළුවන්. iPhones මිලදී ගන්න පුළුවන්. ඉතින් Google Map එකේ location අවශ්‍ය කට්ටිය ගහලා බලන්න. locations ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ shop එකක් ඔයා iPhone එකක් ගන්නවා නම්. ඊළඟට මම ඔයාලට recommend කරන තැන තමයි Francium බම්බලපිටිය. ඉතින් බම්බලපිටිය තමයි මෙයාලගේ shop එක තියෙන්නේ. Francium එක Apple Asia වගේම තමයි ගොඩක් කට්ටිය දන්නවා ඇති ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් Francium එකේ සෑහෙන හොඳ customer service එකක් තියෙනවා. ඒ වගේම iPhones මම අර කලින් කිව්වා වගේම Apple Asia එකෙන් දෙන warranties යටතේම ඔයාලට මෙයාලගෙමුත් මිලදී ගන්න පුළුවන්. ඉතින් iPhone එකක් ගන්න ඉන්න කෙනෙක්ට recommend කරන්න පුළුවන් තැනක් කියලා කියන්න පුළුවන් Francium එක. ඉතින් ඊළඟට මම recommend කරන තැනක් තමයි iDeals එක. ගොඩක් කට්ටිය දන්නවා ඇති ගොඩක් ප්‍රසිද්ධ shop එකක්. ඕනම Android phone එකක් ඒ වගේම ඕනම iPhone එකක් මිලදී ගන්න පුළුවන්. ගොඩක් හොඳ warranties දෙන ඒ වගේම ගොඩක් හොඳ service එකක් දෙන shop එකක් තමයි iDeals කියලා කියන්නේ. ගොඩක් කට්ටිය දන්නවත් ඇති. ඔන්න ඉතින් මම recommend කරන තව shop එකක්
එකක් තමයි ideals. ඒත් එක්කම තවත් ගොඩක් හොඳ මම රෙකමන්ඩ් කරන ෂොප් එකක් තමයි One Eye එක. ඉතින් මෙයාලගේ කොළඹත් බ්‍රාන්ච් එකක් තියෙනවා. ඒ වගේම මේ ළඟදී නුවරටත් ආවා. මම හිතන්නේ පේරාදෙණිය පාර තමයි තියෙන්නේ මෙයාලගේ නුවර බ්‍රාන්ච් එක. ඉතින් මෙයාලගෙත් මම අර කලින් කතා කරපු warranties හැම එකක් යටතේම ඔයාලට ෆෝන්ස් මිලදී ගන්න පුළුවන්. ගොඩක් හොඳ සර්විස් එකක් තියෙනවා. බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් තවත් තැනක් තමයි One Eye කියලා ෂොප් එක. ඊළඟට මම ඔයාලට රෙකමන්ඩ් කරන ෂොප් එක තමයි Genius Mobile. මේකත් කොළඹ තමයි තියෙන්නේ. ඉතින් කලින් ටිකම තමයි ආපහු රිපීට් කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. මෙයාලගෙමත් ඔයාලට ගොඩක් හොඳ warranty එකක් යටතේ ඒ වගේම ගොඩක් හොඳ සර්විස් එකක් යටතේ ෆෝන්ස් මිලදී ගන්න පුළුවන්. මම ඊළඟට ඔයාලට රෙකමන්ඩ් කරන්න යන්නේ ඔයාලා කම්පැනි වොරන්ටිත් එක්ක ෆෝන්ස් මිලදී ගන්නවා නම් Android එහෙම නැත්නම් iPhones කම්පැනි වොරන්ටිත් එක්ක මිලදී ගන්නවා නම් ඔයාලට මිලදී ගන්න පුළුවන් ලංකාවේ හොඳම තැනක් කියලා කිව්වොත් මම හිතන්නේ මම හරි. ඒ තමයි Genext Store. ඉතින් කොළඹ තමයි තියෙන්නේ. අවශ්‍ය කෙනෙක්ට ගිහිල්ලා කම්පැනි වොරන්ටිත් එක්ක ගන්න ඕන නම් ඔන්න Genext Store එකෙන් ඔයාලට බය නැතුව ගිහිල්ලා මිලදී ගන්න පුළුවන්. වොරන්ටි එකක් වුණත් ඔයාලට පහසුවෙන්ම ක්ලේම් කරගන්න පුළුවන්. brand new iPhone එකක් ඔයාලට කම්පැනි වොරන්ටිත් එක්ක මිලදී ගන්න පුළුවන් තවත් shop එකක් තමයි Future World කියලා කියන්නේ. ඉතින් මෙයාලගේ කොළඹත් බ්‍රාන්ච් එකක් තියෙනවා. ඒ වගේම නුවර KCC එකේ බ්‍රාන්ච් එකක් තියෙනවා. අවශ්‍ය කෙනෙක්ට iPhone එකක් brand new company warranty එක ගන්නවා නම් මෙයාලගෙන් මිලදී ගන්න පුළුවන්. මේකත් ගොඩක් හොඳ සර්විස් එකක් තියෙන ගොඩක් හොඳ shop එකක්. ඒ වගේම තමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ Celltronics එක ගැන. ඉතින් මෙයාලගෙමත් ඔයාලට ඕනම iPhone එකක් ඕනම Android phone එකක් මිලදී ගන්න පුළුවන්. warranty එකත් හොඳයි. සර්විස් එකත් සෑහෙන හොඳයි. බය නැතුව මිලදී ගන්න පුළුවන් shop එකක්. ඊළඟට මම කතා කරන්න යන්නේ කුරුණෑගල ඉන්න කට්ටිය ගොඩක් දන්න කුරුණෑගල ගොඩක් ප්‍රසිද්ධ ෂොප් එකක්. ඒ තමයි Net Mobile. ඉතින් මෙයාලගේ සෑහෙන හොඳ කස්ටමර් සර්විස් එකක් තියෙනවා කියලා මගේ යාළුවෝ කියවා. ඒ වගේම warranty claim එකකදී උනත් මෙයාලගේ සර්විස් එක සෑහෙන හොඳයි කියලා තමයි මට ආරංචි උනේ. ඉතින් ඒ වගේම තමයි ගොඩක් හොඳ reviews තියෙනවා. ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධ ෂොප් එකක්. ඉතින් ඔන්න කුරුණෑගල ඉන්න කට්ටියට බය නැතුව ෆෝන් එකක් ගන්න පුළුවන් කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් තමයි කුරුණෑගල Net Mobile. ඊළඟට අපි කතා කරන්න යන්නේ Flash Mobile මිනුවන්ගොඩ. මිනුවන්ගොඩ ඉන්න මගේ යාළුවෝ කීප දෙනෙක්ම තමයි මේ shop එක රෙකමන්ඩ් කරේ. ඉතින් මේ shop එකේ යාළුවෝ රෙකමන්ඩ් කරා විතරක් නෙවෙයි ගොඩක් හොඳ reviews තියෙන shop එකක්. ඒ වගේම ගොඩක් හොඳ service එකක් තියෙන shop එකක්. ඔන්න ඉතින් මිනුවන්ගොඩ අවට ඉන්න කෙනෙක්ට බය නැතුව ගිහිල්ලා ෆෝන් එකක් ගන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන තැනක් තමයි මිනුවන්ගොඩ Flash Mobile කියලා කියන්නේ. ඒ වගේම ගම්පහ ඉන්න සෙට් එක මම හිතනවා වීඩියෝස් බලන්න නැති ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ගම්පහ තියෙන ගොඩක් හොඳ ෆෝන් ෂොප් එකක් තමයි කුළුණු.com කියලා කියන්නේ. ඉතින් ගම්පහ අවට ඉන්න කෙනෙක් නම් ඔයාට බය නැතුව ගිහිල්ලා ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන ගොඩක් හොඳ warranty එකක් යටතේ ෆෝන්ස් මිලදී ගන්න පුළුවන්. ගොඩක් හොඳ සර්විස් එකක් තියෙන ෂොප් එකක් තමයි කුළුණු.com කියලා කියන්නේ. ඉතින් ගම්පහ අවට ඉන්න කට්ටිය පොඩ්ඩක් ගිහිල්ලා ෂොප් එක බලන්න. ඒ වගේම මම අන්තිමට කතා කරන්න යන ෂොප් එක තමයි තිලකවර්ධන සෙලියුල. ඉතින් තිලකවර්ධන කියලා කියනකොටම ඔයාලා හැමෝටම මතක් වෙන්නේ ඇඳුම් ෂොප් එක කියලා මම දන්නවා. ඉතින් මේ තිලකවර්ධන සෙලියුල කියන එකේ ඇඳුම් නෙවෙයි සෙල් කරන්නේ ෆෝන්ස්. ඉතින් ඔයාලට තිලකවර්ධන සෙලියුල ලංකාව පුරාම බ්‍රාන්චස් කිහිපයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලංකාව පුරා තියෙන ඕනම තිලකවර්ධන සෙලියුල එකක් මට ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. බය නැතුව ෆෝන්ස් මිලදී ගන්න පුළුවන්. ගොඩක් හොඳ සර්විස් එකක් තියෙනවා. ඒ වගේම මම අර කලින් කතා කරා වගේම ඔයාලට ගොඩක් හොඳ warranty එකක් යටතේ තිලකවර්ධන සෙලියුල හරහා ෆෝන්ස් බය නැතුව මිලදී ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරපු ෆෝන් shops වලට අමතරව ලංකාව පුරා තව ගොඩක් හොඳ ගොඩක් ප්‍රසිද්ධ ඒ වගේම ගොඩක් හොඳ customer reviews තියෙන ගොඩක් smartphone shops ඇති. ඉතින් මට හැම එකක්ම හොයලා බලන්න අමාරුයි. ඉතින් මගේ යාළුවෝ ගිහිල්ලා තියෙන ඒ වගේම මම පෞද්ගලිකවම දන්න ඒ වගේම ගොඩක් හොඳ reviews තියෙන මේ හැම දෙයක්ම බලලා තමයි ලංකාවේ ප්‍රසිද්ධ ඔයාලට බය නැතුව ෆෝන්ස් ගන්න පුළුවන් shops ටිකක් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට රෙකමන්ඩ් කරේ. ඉතින් brand new iPhone එකක් brand new Android phone එකක් ගන්න ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නද කියලා මම හිතනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.